Hello guys, ඉතින් ඔන්න අද මිස්ටර් නෝ YouTube channel එකට ආපු ඔයගොල්ලෝ ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මේ ගොඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ කරගෙන ඉන්නේ. මම හිතන්නේ මාසයකට පස්සේ තමයි මේ වීඩියෝ කරගෙන ඉන්නේ. හරි කොහොම හරි වීඩියෝ ගෙනලා තියෙනවා. ඉතින් මේ ගොඩක් වැදගත් වෙන්නේ ලැප්ටොප් එකක් කම්පියුටර් එකක් තියෙන එකෙන් තමයි. ඉතින් මම අද මොකද්ද ගෙනත් තියෙන වීඩියෝ එක. ඔයාලා thumbnail එක දැක්කම දැන් දන්නවා මොකද්ද ගෙනත් තියෙන වීඩියෝ කියලා. හරි අපි අද මේ වීඩියෝ එකෙන් බලමු මේ mouse point එක තියෙන මේ තියෙනා වගේ highlight කරගන්න කොහොමද කියලා. ඔයාලට පේන display එකේ මම mouse එක පොඩක් එහෙම කරනවා. ඔයාලට පේනදී mouse එක වටේට කහ පාට පොඩ circle එකක් තියෙනවා. අපි බලමු මේ mouse එක උන highlight කරගන්නේ කොහොමද කියලා. හරි එහෙනම් වැඩි කතාවක් නෑ. අපි වීඩියෝ එක ගිහිල්ලාම බලමු මේ වගේ මේ mouse point එක highlight කරගන්න කොහොමද කියලා. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා පාළයන්දී රතු පාට subscribe button එකට පයින් පාරක් ගහලා bell එකටත් කණේ පාරක් ගහලා තියාගන්න. මම දාන්න වීඩියෝ එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් එකක් දාන්න මතක් කරන්න එපා. හරි guys අපිට මේ වැඩේ කරගන්න app එකක් ඕන වෙනවා. මේ app එක download කරගන්න තියෙන්නේ Microsoft Store එකෙන්. ඉතින් ඔයාලට පේන වෙටි ඔයාලා computer එක laptop එක යට task bar එක තියෙනවා. ඒ task bar එකේ තියෙනවා search icon එකක්. ඒ search icon එක click කරලා ඔයාලා ඒ search bar එකේ search කරගන්න Microsoft Store කියලා. ඒතර මෙන්න මේ වගේ ඔයාලට පෙන්නයි store එක. හරි guys ඉතින් ඔයාලා Microsoft Store එක open කරගන්න ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඔයාලා ඕපන් කරගත්තට පස්සේ උඩ තියෙන සර්ච් බාර් එකක්. ඒ සර්ච් බාර් එකේ මම මේ ඩිස්ප්ලේ එකේ දාලා තියෙන නම සර්ච් කරගන්න. හරි guys ඔයාලා ඒ නම සර්ච් කරගත්තට පස්සේ උඩින්ම මේ වගේ ඇප් එකක් තියෙනවා. ඔයාලා ඒ ඇප් එකත් ක්ලික් කරගන්න. ඔයාලා එතන ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි වැටෙන්නේ. ඔයාලට පේනදී මෙතන mouse point highlight කියන නම තියෙනවා. ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මේ ඕපන් මම මේක ඩවුන්ලෝඩ් කරන් තියෙන දා මෙතන ඕපන් කියලා වැටෙන්නේ. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරන්න නැත්නම් මෙතන තියෙන්නේ get කියලා. ඔයාලා get කියන එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ task bar එකේ star menu එකට යන්න. ඒ star menu ක්ලික් කරලා පස්සේ ඔයාලට උඩින්ම තියෙනවා අපි ඩවුන්ලෝඩ් කරගත්ත app එක. ඔයාලා app එක ඕපන් කරගන්න. ඔයාලා app එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේන වෙති ඔයාලගේ ස්ක්‍රීන් එකේ පොඩි වින්ඩෝ එකක් ඕපන් වුණා. ඒ වින්ඩෝ එක ඕපන් වුණත් එක්කම mouse point එකත් highlight වුණා ඔයාලට පේන වෙති. හරි අපි මේක setting පොඩ්ඩක් වෙනස් කරගෙන බලමු. ඔයාලට පේනදී මෙතන උඩම තියෙනවා size කියලා. එතන ඉස්සෙන් තියෙන 30 මම එතන 50 දාලා යටින් තියෙනවා apply setting කියලා. ඒක ක්ලික් කරලා ගත්තට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඔයාලට පේනදී mouse point එකේ highlight එක පොඩ්ඩක් ලොකු වුණා. ඒ කියන්නේ circle එක පොඩ්ඩක් තාඩ ලොකු වුණා. මම තිබ්බ ගානම දා ගන්නවා. තිබ්බේ 30 මම ආයෙත් 30ම දා ගන්නවා. ඔයාලට පේනදී මම යට තිබ්බ එකත් වෙනස් කරගත්තා. ඒතර ඔයාලට පේනදී mouse point එකට මොකද උනේ කියලා. හරි අපි බලමු mouse point එකේ colors වෙනස් කරගන්න කොහොමද කියලා. ඔයාලට පේනවා නිල් පාට කොටුවත් එක්ක එහා පැත්තේ select color කියලා තියෙනවා. ඔයාලා ඒක ක්ලික් කරගත්තට පස්සේ පොඩි window එකක් open වෙනවා. ඒ window එකේ තියෙනවා ඇති තරම් colors. ඔයාලට කැමති color එකක් එතනින් select කරගෙන යට තියෙනවා okay කියලා. ඒ okay එකේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේන වෙයි mouse point එකේ colors වෙනස් වෙනවා. ඔයාලට පේන වෙයි මේ window එකම යට තියෙනවා highlight කියලා. ඔයාලා ඒකත් පොඩ්ඩක් try කරලා බලන්න. මම ගේ පැහැදිලි ගන්නන්නේ නැහැ. ඔයාලා වීඩියෝ එක බලලම පොඩ්ඩක් idea එකක් ගන්න. හරි guys ඔයාලා මේකේ setting ඔක්කොම හදාගත්තට පස්සේ මේ window එකේම වම් අත පැත්තේ යට කෙළවරේ තියෙන apply setting කියලා. ඔයා ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයා හදපු ඔක්කොම ටික apply වෙනවා. හරි guys ඉතින් ඔයාලා මේ window එක close කරොත් අනිවාර්යෙන් ඔයාලගේ mouse point එක ඇතුළේ තියෙන mouse highlight එක අයින් වෙලා යනවා. ඉතින් ඔයාලට ඕන විදිහක use කරගන්න පුළුවන්. ඔයාලා use කරද්දී ඔක minimize කරන්න window එක minimize කරාම highlight එක අයින් වෙන්නේ නැහැ. ඔයාලා highlight එක අයින් කරගන්න උනොත් අනිවාර්යෙන් ඔය window එක close කරලා දාන්න. ඉතින් අද ගෙනා වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයා අදම නම් මගේ channel එකේ වීඩියෝ එකක් බලන්නේ. ඉතින් තාම හිතින් එපා. ඉතින් දැම්ම ගිහින් මාව subscribe කරන්න. ඒ වගේම යට තියෙන like button එකට like එකක් දාන්නට මතක් කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ brand new වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයගොල්ලන්ට
ජය වේවා.